කෙලින්ම සීන් එකට මම එන්නම්. මෙන්න මේකයි පළවෙනි කතාව. O level ලියපු පොඩි උන්ට මම මේක කරන්න ඉස්සෙල්ලා O level ලියපු පොඩි උන් ගැනද වචනයක් කියන්න ඕන. ඇත්තටම උඹලා මාරයි. මාර දෙයක් ඔය කරේ. මම ඉස්සෙල්ලා යුද්ධයක් කියලා කිව්වනේ ඇත්තටම මොක බරපතල යුද්ධයක්. ජීවිතේට උඹලා හොම විභාගයක් ලියලා නැහැ. ශිෂ්‍යත්ව එච්චර මහන්සි වෙන්නේ නැහනේ. ටර්ම් ටෙස්ට් ඉතින් කොහොමත් එච්චර ලොකු මේකක් එන්නේ නැහනේ. හැබැයි මේක විෂයන් 9ක්. විෂයන් 9ක් පැය 2 පැය 3 පැය 2 පැය 3 පිස්සු හැදෙන වැඩ ගොඩක් උඹලා මේ සතිය 2 3 විතර කරානේ. ඒක ඇත්තටම අගේ වෙන්නෙත් නැහැ. ගොඩක් ගුරුවරකින් ඒක අගේ වෙන්නෙත් නැහැ. හේතුව ගුරුවරු නෙවෙයි. දෙමාපියන් අතර නැත්තේ. උඹලා O level ලියුව වගේ කතාවක් තමයි පොඩි උන්ට ඔළුවට දෙන්නේ. ඇත්තටම උන් පව්. මොකද හේතුව ඔය වගේ ඕක හෙන ලොකු විභාගයක්. මම දකින ලොකු විභාගයක්. මොකද ඔය වයසට තියෙන ඔච්චර විෂයන් 9ක් ලියට බරපතල කතාවක්. ඒත් උඹලා ලොකු දෙයක් කරේ. මම මේ කතාව පොදුවේ මගේ ක්ලාස් පටන් ගන්න නෝමල් පටන් ගන්න මේ ක්ලාස් පටන් ගන්න නෙවෙයි පටන් ගන්න වෙලාවටත් මම කියන ඕක ඇත්තටම දෙමාපියුණත් දැනගන්න මේක අගේ කරලා ලොකුවට කතා කරන්න. මොකද ලොකු දෙයක් ඕක. ඇත්තටම ලොකු දෙයක්. නිකන් උදාහරණයක් වශයෙන් ගත්තොත් පැය 2 3 විෂයන් 9ක්. පිස්සු වැදෙනවනේ. ඒ වලට මොකද වෙන්නේ? පැය මැත්ස් වල නම් පැය 3යි මැත්ස් ඉවරයි. ෆිසික්ස් නම් පැය 3යි පැය 2යි ඒක ඉවරයි. කෙමිස්ට්‍රි නම් පැය 3යි පැය 2යි ඒක ඉවරයි. ඔච්චරයි තියෙන්නේ. අපි දන්නේ මම දන්නේ ඔය ටික මම ඒක කිව්වේ. ඉතින් කතාව ඔච්චරයි. ඉතින් ඇත්තම කතන්දරෙත් ඕක. ඉතින් අරුන් පැය 3 ලියන්න දෙයක් තියෙනවා. ලොකු වැඩක් කරලා තියෙන්නේ. අච්චාරු කරලා O level තියෙන උඹලා ලොකු ජයග්‍රහණයක් ඔය කරේ. O level ලියලා ඉවර කරපු එක. පාස් වෙන එක පස්සේ බලමුකෝ. ඉවර කරපු එක. ඒ නිසා මම ඕක අගේ කරනවා. ඔන්න උඹලට වචනයක් කිව්වා. ඒතර කතන්දරේ තියෙන උතනින් එහාට අඩිය තියන්න ඕනේ. ඒක ඇත්තනේ. O level පාස් වෙන්න ඕනේ. ඔක්කොම හරි. අඩි ඔතනින් නතර කරන්න බෑනේ. ලොකු දෙයක් මම කරා කියලා. අද ඉතින් ඉගෙන ගන්න අවස්ථාවල හරියන්නේ මෙතනින් එහාට හොඳට අඩිය තියන්න ඕන. ඒ අඩිය තියෙන එක හරියට කරන්න ඕන. ඒකේ ආරම්භය දැන් ඇවිල්ලා තියෙන්නේ. නිදහසේ පොඩ සතියක් දෙකක් රිලැක්ස් පිටේ ඉඳලා සතියක් දෙකක් නේ මගේ නම් මම ක්ලාස් වල පොදුවේ කියන මාසයක් දෙකක් විතර හෙන්න රිලැක්ස් පිටේ ඉඳපන් කියලා තමයි කියන්නේ. ක්ලාස් පටන් ගන්න ඉවර කරුණට කියන්නේ මේ දවස්වල හෙන ආතල් පිටේ ඉඳපන් ඉස්සරහට අපිට වැඩ එනවා කී තමයි අරගෙන යන්නේ. ඉතින් නිකන් කතාවක් කිව්වේ දැන් මුන් අගේ කරන්නේ නැහැ කවුරුත්. ඔන්න මම උන් අගේ කරා. කතන්දරේ ඒකයි ඇත්ත මේක ඇත්ත අගේ කිරීමක්. දෙමාපියෝ තනින් හිතලා බැලුවොත් පැය 3ක් විනිහෙක් ලියන්න විභාගයක්. පැය 3 ඉඳගෙන ලියන්න කොච්චර වැඩක් කරන්න ඕද? විෂයන් 9ක්. ඇත්තටම වැඩි බරපතලයි. ඉතින් ඒ කතාව ඊට වඩා ලොකුවට අරන් ගියොත් අපි මේක අරන් යන්න බැරි නිසා මම ඒක නතර කරන්නම්. උඹලා ලොකු ජයග්‍රහණයක් කරා. ඔතනින් එහාට අපි ඔය ඕකට වඩා ලේසියෙන් A level ගොඩ යන්න පුළුවන්. මැත්ස් ගොඩ යන්න පුළුවන් නෙමෙයි. බයෝ ගොඩ යන්න පුළුවන් නෙමෙයි. මොනම හරි කරලා A level ගොඩ යන්න පුළුවන්. මොකද ඒකට ප්‍රධාන හේතුවක් වෙනවා. උඹලා කැමති විෂයක් එතනින් එහාට කරන්න. ආර්ට්ස් නම් ආර්ට්ස් විෂයන් 3ක්නේ. ඒතුළු මැත්ස් සයන්ස් මොනවද අදාළ වෙන්නේ නැහැ. මැත්ස් වලට කැමති කෙනා මැත්ස් විතරයි කරන්නේ. ඒ සයන්ස් පැත්තේ වෙන කරන්නේ. ඒතර ඒක එන අර කොහොම තැල්ල ඒක කරන්න පුළුවන්. ඇත්තට මේක ලේසි. ඒකේ මම ඉස්සෙල්ලා කිව්ව කාලේ තේරෙනවනේ. ඒ වගේ පොඩි කාලයක් විභාගෙ ලියන්න පව තියෙන්නේ.